අයිබෝන් අපි අද කරන්න හදන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයට අදාළව මම තියරි පාර්ට් එක විස්තර කරලා ඉන්නම්. මුලින්ම තියෙන 13 වෙනි පාඩම විද්‍යුත් රසායනයෙන් අපිට කොටසක් සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක විද්‍යුත් විච්ඡේදනය. මේක තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල නිෂ්පාදනයේ ආරම්භක කතාව. සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. අපි තියරිය බලන්න මුලින්ම මෙන්න මේක බලන්න සිද්ධ වෙනවා. එතකොට ඔන්න අහන්න සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් අරගෙන අපි විද්‍යුත් විච්ඡේදනය කරොත් හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් අරන් අපි විද්‍යුත් විච්ඡේදනය කරොත් මෙතන තියෙනවා මම විද්‍යුත් විච්ඡේදනයක් කරොත් ධනාග්‍රය තමයි ඇනෝඩය, ඍණාග්‍රය තමයි කැතෝඩය. ඍණාග්‍රය කැතෝඩය බවට පත් වෙනවා. හරිද? එතකොට මේකේ තියෙනවා ධනායන, ඍණායන. Na+ Cl- ඊට පස්සේ H+ OH-. හරිද? මෙන්න මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ කතාවේදී. මේ කතාවේ සම්පත් පොතේ කතාවත් එක්ක 13 වෙනි පාඩමයි 14 වෙනි පාඩමයි. හරිද? 14 වෙනි පාඩම ඉනෝගනික් එකක්, 13 වෙනි පාඩම ෆිසිකල් පාඩමක් නිසා ඔය සමහරලාට ළමයි ෆිසිකල් උගන්වන අයයි ඉනෝගනික් උගන්වන අයයි කියන්නේ මම ප්‍රොෆෙසර්ස්ලා ගැන මේ කියන්නේ පොඩි නිකන් ගැට්ටන තියෙනවා නේද? ෆිසිකල් කරන අයගේ ඒවා තමයි ළමයි ෆිසිකල් වලට හරිය ඇත්තටම හරියම තියෙනවා නේ. ඒ කියන්නේ දැන් පරණ කාරණා අතෑරලා අලුත් කාරණා අල්ලගෙන ඉන්න ඒගොල්ලෝ. දැන් ඉනෝගනික් අය සමහරලාට පරණ එකම බදාගෙන ඉන්නවා. මේ මෙතන මේ පොඩි එහෙම කතාවක් තියෙනවා. මම ඒකයි දැන් මම මුලින්ම ළමයි 13 වෙනි පාඩමට අදාළව පොඩ්ඩක් මේක කියලා ඉන්නම්. මෙන්න මෙතනදී ඇනෝඩේදී සිද්ධ වෙනවා. හරිද? ඇනෝඩේදී සිද්ධ වෙනවා. මෙන්න මේ අයන දෙකම ළමයි විසර්ජනය වෙන්න, ඒ කියන්නේ තරංගයක් තියෙන්නේ හොඳේ. දෙන්නගේම අර E0 අගයන් දෙක එක ළඟ යන අගයන් දෙකක් තියෙන්නේ. ඕක අපි 13 වෙනි පාඩමේදී විස්තර කරනවා අර අධිවෝල්ටීයතාවය කියලා concept එකකුත් නිසා. මෙන්න මෙතනදී Cl- එක ඔක්සිකරණය වෙන්න ගන්නවා. Cl- එක ඔක්සිකරණය වෙන්න ගන්නවා. හැබැයි OH- වෙන්නේ නැම කියලා කියන්න බෑ. හරිනේ OH- උත් යම්තම් තියෙන්නේ OH- උත් වෙන්නත් ඉඩක් තියෙනවා. හරිද? Cl2 ගෑස් ධන දෙකයි ඉලෙක්ට්‍රෝන බවට මෙන්න මේකපත් වෙනවා. ඊට පස්සේ Cl- මෙතනින් අයින් වෙනවා. Cl- මෙතනින් අයින් වෙනවා. එතකොට ජලය කැතෝඩයේදී හරිද? කැතෝඩයේදී ජලය දැන් මේවා කැතෝඩයේදී මේ අයන දෙක ගත්තොත් එහෙම මෙයා ළමයි ශ්‍රේණියේ ඉන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ උඩම නිසා මෙයා ඔක්සිහරණය වෙන්න නැඹුරුව නැහැ. ඒ නිසා H+ තමයි නැඹුරුව තියෙන්නේ. නමුත් මෙතනදී මේ H+ නැඹුරු වුණාට H+ කියන්නේ මේ ජලයේ ඊටාමම 10 ඍණ 7ක වගේ ලෙවල් එකකින් තියෙන හරිද? ඊටාමම අඩු සාන්ද්‍රණයක් සහිත අයනයක්. ඒ නිසා මෙයා විසර්ජනය වෙන්නේ නැතුව මෙතනදී ජලය විසර්ජනය වෙනවා. මෙන්න මෙතනදී ජලය විසර්ජනය වෙනවා. හරිද? ජලය විසර්ජනය වෙනවා මෙන්න මේ විදිහට දෙකයි ඉලෙක්ට්‍රෝන අරගෙන හරිද? H2 ගෑස් ධන දෙකයි OH- බවට විසර්ජනය වෙනවා. OH- AQ බවට විසර්ජනය වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට ඇනෝඩයේදී Cl- විසර්ජනය වෙලා Cl2 පිට කරනවා. කැතෝඩයේදී ජලය විසර්ජනය වෙලා හයිඩ්‍රජන් පිට කරනවා. මෙතනදී Cl2 වායුව පිට වෙනවා. Cl2 වායු බුබුලු මෙතනදී හයිඩ්‍රජන් වායු බුබුලු පිට වෙනවා. දැන් බලන්න මේ අන්තිමට මෙන්නදී මේක ජලයෙන් එනේවනේ මේක කොහොමද චුට්ටි ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ද්‍රාවණයේ Na+ ඉතුරු වෙනවා. මෙන්න මේකෙන් ක්ලෝරින් වායුවේ හයිඩ්‍රජනුයි පිට වෙලා යනවා. ද්‍රාවණය OH- බවට පත් වෙනවා. Cl- අයින් කර දැන් මේ දෙක එකතු කරායින් පස්සේ දෙකම ඉලෙක්ට්‍රෝන දෙකයි Cl- AQ ධන දෙකයි ජලය ලික්විඩ් ඊතලයක් හරිද? Cl2 ගෑස් ධන H2 ගෑස් ධන දෙකයි OH- AQ කියලා අපිට ලියන්න පුළුවන්. මම මේකට සෝඩියම් දාන්නම්කෝ. මම මේකට සෝඩියම් දැම්මොත් දෙකයි සෝඩියම් ක්ලෝරයිඩ්. මොකද අපි ආයනේ අයින් කරලා ලියන්නේ. දෙකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? දෙකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ ද්‍රාවණය
සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය ක්ලෝරිනුයි හයිඩ්‍රජනුයි පිට කරමින් මොකක් බවට පත් වෙනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් බවට පත් වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් බවට මෙතනදී පත් වෙනවා. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් බවට පත් වෙන. ඒ නිසා සෝඩියම් ක්ලෝරයිඩ් එන්න ලුණු ද්‍රාවණයක් අරගෙන විද්‍යුත් විච්ඡේදනය කරාම මේ ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. දැන් පොඩි කේස් තියෙනවානේ. දැන් ප්‍රායෝගිකව දැන් මේක කරනකොට මේ තියෙන්නේ මේකේ තියෙන මූලික સિદ્ધාන්තය. තේරෙන්නේ මේකේ තියෙන මූලික સિદ્ધාන්තය නමුත් ප්‍රායෝගිකව දැන් කියන්නේ ඔය කෙමිස්ට්‍රි තියරි ඔක ප්‍රැක්ටිකලි හරිනේ ප්‍රැක්ටිකල් කරන්න ඕනේ ඔය ඉංජිනියරින් කියන concept උයි සම්බන්ධ වෙනකොට මොකද ඉංජිනියරින් වලට තමයි සේරම ටික අර ප්‍රායෝගික ප්‍රශ්න ටිකට විසඳුම් දෙන්නේ. මේක තමයි කෙමිස්ට්‍රි පාර්ට් එක මේකේ තියෙන්නේ. හරි දැන් කර්මාන්තවල මේ කෙමිස්ට්‍රි පාර්ට් එකට අමතරව අර අනුකරණු ටිකක් පොඩ්ඩක් කියනවා. දැන් අපි ගත්තයින් පස්සේ මෙන්න මෙතනදී මේ විද්‍යුත් විච්ඡේදනය කරායින් පස්සේ හරිද මේ විද්‍යුත් විච්ඡේදනය කරායින් පස්සේ මේ විද්‍යුත් විච්ඡේදනය කරායින් පස්සේ කරනකොට මෙතන හැදෙනවනේ OH මයිනස් මේ කියන විදිහට කැතෝඩයේ OH මයිනස් හැදෙනවා. මේ OH මයිනස් මෙතන තියෙන්නේ නැහනේ. මේ OH මයිනස් මෙහෙට එනවා. මෙතනින් එන OH මයිනස් මෙහෙට එනවා. හරිද? OH මයිනස් මෙහෙට ආවොත් එහෙම එකක් තමයි මම කිව්වා මේ OH මයිනස් විසර්ජනය වෙන්නේ. හරිද? විසර්ජනය වෙන්නේ නැත්තේ යා දෙන්න එක ළඟින් යන්නේ. හරිනේ පොඩි සාධක වගේ නිසා වෙන්නේ නැත්තේ. නමුත් OH මයිනස් සාන්ද්‍රණය මෙතන වැඩි වුණොත් එහෙම මේ OH මයිනස් විසර්ජනලා O2 බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා ළමයි නිකන් හරි OH මයිනස් මෙහෙට එන්න බෑ. මෙහෙට එන්න දෙන්න බෑ. මෙතන OH මයිනස් හැදුනට මෙහෙට එන්න දෙන්න බෑ. හරිද? මෙහෙට එන්න දෙන්න බෑ. ඊළඟ කාරණාව තමයි ළමයි මේ OH මයිනස් Cl2 අතර ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔයා P ගුණුව පොඩ්ඩක් මතක් කරොත් හරිද? බෂ්මයි හරිනේ හැලජන් ක්ලෝරින් අතර ප්‍රතික්‍රියාවක් තියෙනවා. OCl minus ධන Cl minus විදියට. ඔයාලට තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන ක්ලෝරින් ප්‍රතික්‍රියාවක් තියෙනවා. සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් ධන Cl minus විදියට ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ ළමයි දැන් මේක නිකන් මෙහෙම විද්‍යුත් විච්ඡේදනය කරගෙන ගියොත් ටික වෙලාවක් යනවා ළමයි මේකෙන් ඔක්සිජන් පිට වෙන්න ගන්නවා. හරිද? මෙහෙන් එන OH minus ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා ආයි NaCl බවට පත් වෙනවා. මේ NaCl ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරන්නේ ආයි NaCl බවට මේක පත් වෙනවා. ඒ සලම මෙන්න මේ ප්‍රායෝගිකව මේ විද්‍යුත් විච්ඡේදනය කරලා අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක හදාගන්න ඕන නම් අපි මොනව කරන්න ඕනද? මෙන්න මේ කරුණු මේ කියන්නේ OH minus මෙහෙට එන එක නවත්තන්න ඕන. OH minus මෙහෙට එන එක නවත්තන්න ඕනේ. හරියට තේරෙනවනේ? දැන් OH minus මෙහෙට එන එක නවත්තන්නයි කියලා අපිට මෙතනින් මොනව කරන්න බෑද? හරිද? මෙතනින් අපිට තහඩුවක් දාලා තියන්න බෑ. කියන්නේ සම්පූර්ණයෙන්ම මේක නවත්තන්න බෑ. ඇයි මේක නැවැත්තුවොත් කිසිම විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. කියදෙනයි මෙතනින් සම්පූර්ණයෙන්ම වහලා දැම්මොත් කිසිම විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. මොකද ඒතර පරිපථය කැඩලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම පරිපථය නිකන් මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙමෙන් කඩලා තියෙන්නේ. හරිද? ඒ මෙතනින් විද්‍යුතේ සන්නායනය වෙන්න බෑනේ. හැබැයි OH minus එක නතර කරන්න ඕනේ. විද්‍යුතේ සන්නායනය වෙන්නේ මෙහෙම වහන්නත් බෑ. සලම මේකේ තියෙනවා දැන් මම ඊළඟට විස්තර ටික කියනවා. හරිද? කර්මාන්ත කතාවත් එක්ක. ඔයා මුලින්ම තේරුම් ගන්න සාමාන්‍ය විදිහට දැන් විද්‍යුත් විච්ඡේදනයක් කරාම OH minus මෙතනින් මෙතනට යන එක නතර කරන්න ඕනේ. ඊළඟ එක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් හරිය OH minus මෙහෙට යන එක නතර කරන්න ඕනේ. කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ OH minus කියලා විසර්ජනය වෙන්නත් පුළුවන්. දෙවෙනි එක තමයි OH minus කියලා මේ හැදෙන ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. ඔන්න ඔය කාරණා දෙක නිසා ළමයි මොනව කරන්න ඕනද? මේ OH minus මෙහෙන් මෙහෙට කැතෝඩේ ඉඳන් ඇනෝඩේට එන එක නතර කරන්න ඕනේ. හරිද? කැතෝඩේ ඉඳන් ඇනෝඩේට එන එක නතර කරන්න ඕනේ. අහමු අපි ඊළඟට ළමයි ඔය මේ ඔයාට O level කාලේ මතක නම් ළමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව. දැන් සම්පත් පොතේ ළමයි මේක තමයි දාලා තියෙන ප්‍රතික්‍රියාව. හැබැයි මේගොල්ලෝ විස්තර කරලා තියෙන පොඩ්ඩක් මෙන්න මේ H+ සායන වලින්. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් ළමයි හොඳේ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. මෙහෙම විස්තරයක් කරලා තියෙනවා. දැන් ඒක ළමයි ඒගොල්ලෝ අර MCQ එක වගේ කිව්වොත් පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් නිසා මම මේ කියන්නේ. දැන් ජලය ඒ කියන්නේ ඔයා O level වල බැලුවත් ළමයි ජලය විසර්ජනය වෙන ප්‍රතික්‍රියාව ලියන්නේ නැහැ. H+ OH- ලියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන මෙතනින් H+ ආවොත් එහෙම දැන් මේ H+ ප්‍රතික්‍රියා කරලා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් බවට පත් වෙනවා. මේ පැහැදිලි කිරීම තියෙන්නේ ළමයි පරණ ක්‍රමයට හොඳේ. ඒ කියන්නේ සම්පත් පොතේ තියෙන ක්‍රමය මම මේ කියන්නේ පැහැදිලි කිරීම තියෙන පරණ ක්‍රමයට H+ දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 බවට පත් වෙනවා. H2 බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? H2 බවට පත් වෙනවා. ජලය තියෙන ළමයි මෙන්න මේ විදියට. ජලය තියෙනවා H+ සහ OH- වලට කැඩිලා. ජලය තියෙන OH- H+ සහ OH- ට කැඩිලා
H+ අයින් කරනකොට H+ අයින් කරනකොට H+ අඩු වෙනවා ළමයි මම මේක දෙකෙන් වැඩි කරගන්නවා. H+ අයින් වෙනකොට මේ සමතුලිතය මෙහෙට යනවා. මේ සමතුලිතය මෙහෙට යන නිසා හරිද දැන් ඔන්න 2H+ H+ කැඩලා ගිහිල්ලා 2H2O ධන 2 ඉලෙක්ට්‍රෝන 2 OH- ධන H2 ගෑස් මම අර ඉස්සෙල්ලා මෙතන ලියපු ප්‍රතික්‍රියාව හරිනේ. දැන් කැතෝඩේ ඇත්තටම අන්තිමට මේක තමයි වෙන්නේ. මේක තමයි වෙන්නේ. ඒගොල්ලෝ මෙතන කියනවා H+ විසර්ජනය වුණයින් පස්සේ ජලය අයිනීකරණය වෙලා පස්සේ අර ලියපු ප්‍රතික්‍රියාව වෙනවා කියලා කතාවක් ලියලා තියෙනවා. කියන්නේ දෙනවද? ඒක චුට්ටක් මාක් කරගන්න වෙනවා මම හොඳේ මාක් කරගන්න ඕන. ඕක ටියුට් එකේ දාලා නැහැ සඳහන් කරලා නැහැ ඔය H+ කතාව. මම ඒක ළමයි සිද්ධියත් එක්ක විස්තර කරන්න. හරියට දෙනවනේ මේ වෙලාවට විස්තර කරන්නම්. දැන් කියලා දෙන වෙලේදී පැහැදිලි කරලා දෙන්න. දැන් ළමයි මෙන්න මේකේ මුලින්ම තියෙන්නේ මේ කතාවේ මුලින්ම තියෙන්නේ රසදිය කෝෂ ක්‍රමය කියලා එකක් තිබිලා තියෙනවා. හරිද? මුලින්ම රසදිය කෝෂ ක්‍රමය කියලා එකක් තිබිලා තියෙනවා. ඒක ගැන ළමයි කිසිම සඳහනකුත් නැහැ. අපිවත් ඉගෙනගෙන නැහැ ළමයි ඒක රසදිය කෝෂ ක්‍රමය කියන එක. හරිද? රසදිය කෝෂ ක්‍රමය කියන එක අපිවත් ඉගෙනගෙන නැහැ. දෙවෙනි ක්‍රමය තමයි ප්‍රාචීර කෝෂ ක්‍රමය. අපි ඒ කාලේ ඉගෙන ගත්තේ ප්‍රාචීර කෝෂ කියන ක්‍රමය. ඊළඟට දැන් ඕගොල්ලන්ට තියෙන පටල කෝෂ කියන එක තමයි ළමයි වැඩිපුරම තියෙන්නේ. හැම කියන්නේ ප්‍රධාන නිෂ්පාදනයේ වශයෙන් තියෙන පටල කෝෂ ක්‍රමය. මේක මේ රසදිය පාවිච්චි කරන නිසා ළමයි රසදිය බාහිර පරිසරයට උදාහරණයක් පරිසර දූෂණය වෙන්න පුළුවන්. ඒකයි අනිත් කාරණාව තමයි ඒකේ සංසුද්ධභාවය අඩු වෙන කාරණායි නිසා ළමයි මේකෙන් අයින් වෙලා තිනවා. මේ දෙක ගැන පොඩි පැහැදිලි කිරීම ටිකක් තියෙනවා. හරිනේ? මේ දෙකම එක වගේ මේ පටලේ තමයි ළමයි කතාව තියෙන්නේ. තේරෙනවනේ පටලේ තමයි කතාව තියෙන්නේ. දැන් මෙන්න මෙහෙමයි ළමයි මේ සිද්ධිය වෙන්නේ. මේ විද්‍යුත් විච්ඡේදනය කරන්නේ මෙන්න මෙහෙම. කෝෂයක් තියෙනවා මෙන්න මේ වගේ. දැන් කරන්න ළමයි පටල කෝෂ ක්‍රමය තමයි මේ විස්තර කරන්නේ. මීට අනුරූප අනිත් කෝෂ ගැන කියලා දෙන්නම්. මෙන්න පටල කෝෂ ක්‍රමය. පටල කෝෂ ක්‍රමය. මෙන්න මේම කෝෂයක් තියෙනවා. මෙන්න මේ කෝෂය බෙදලා තියෙන ළමයි ඇනෝඩ කුටීරයයි කැතෝඩ කුටීරයයි වෙන් කරලා තියෙනවා විශේෂිත වූ පාරගම්ම්‍ය පටලයකින්. හරිනේ? පාරගම්ම්‍ය පටලයකින් වෙන් කරලා තියෙනවා. මේ පටලය ධනායන වලට යන්න දෙනවා ඍණායන වලට යන්න දෙන්නේ නැහැ. ධනායන වලට යන්න දුන්නාට ඍණායන වලට යන්න දෙන්නේ නැති. හරිද? පටලයක් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. බහුවායක පටලයක් පාවිච්චි කරලා තියෙන්නේ. තේරෙනවනේ? මේක මේ පටලය ධනායන වලට යන්න දෙනවා. හැබැයි ඍණායන නවත්තනවා. හරිනේ? ඍණායන යන්න දෙන්නේ නැහැ. ඒකේ සිදුරු හදලා ඒ සිදුරු වටා ඍණාරෝපණ හදලා තිනවා. ඒ නිසා ඍණායනයක් ආවොත් එමේ ආව විකර්ෂණය කරනවා. ධනායනයක් ආවොත් එමේ යන්න දෙනවා. හරිද? කුඩා සිදුරු හදලා ඒ සිදුරු වල වටේට තියෙන ළමයි ඍණාරෝපණ. ඒතොර ඍණායනයක් ආවොත් එහෙම යාට දැන් මෙතන ඍණ තියෙනවා නම් ඍණායනයක් ආවොත් යන්න දෙන්නේ නැහැ. තල්ලු කරනවා. ධනායනයක් ආවොත් යන්න දෙනවා. ධනායනයකට යන්න දෙනවා ඍණායනයකට යන්න දෙන්නේ නැහැ. ඕක තමයි ළමයි එතන මේ පඩලේ තියෙන්නේ. හරිනේ? පඩලේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් යවන්නේ මේකෙන් මේකට ගන්නවා ටයිටේනියම් ඇනෝඩයක්. ටයිටේනියම් ඇනෝඩය ධන සහ නිකල් කැතෝඩයක්. නිකල් කැතෝඩය ඍණ. මේ ඇනෝඩ කැතෝඩ පාවිච්චි කරන ළමයි හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු සම්පත් පොතේ සඳහනක් නැහැ. එකම එක හේතුවක් කියවෙනවා. ඒ කියන්නේ ඒක වාසියක් විදිහට විතරයි කියවෙන්නේ. කියන්නේ විද්‍යුතිය අඩුවෙන් වැය වෙනවා කියලා ඕකේ නෝට් එකේ එක තැනක් කියලා තියෙනවා. මේ විද්‍යුතිය අඩුවෙන් වැය වෙන්න එක හේතුවක් තමයි ළමයි මෙන්න මේ ඇනෝඩයට ටයිටේනියමුත් කැතෝඩයට නිකලුත් පාවිච්චි කිරීම. හරිද? ඇනෝඩයට ටයිටේනියමුත් කැතෝඩයට නිකලුත් පාවිච්චි කිරීම ඒ හේතුව. ඊට පස්සේ ළමයි මෙන්න මේ කුටීරයට දානවා සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියලා කියන්නේ ළමයි මේකට බ්‍රයින් ද්‍රාවණයක් කියලා කියනවා.
මේකට කියනවා අපි බ්‍රයින් ද්‍රාවණයක් කියලා. හරිද? සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. මේකට කියනවා අපි බ්‍රයින් ද්‍රාවණයක් කියලා කියන්නේ. ඊළඟට ඉතින් මේකට දානවා මේ කුටීරයට එහෙම දානවා. මේකට දාන ළමයි ජලය දානවා මෙහෙන්. ජලය දාන මෙහෙන්. ඒක මට්ටම් දෙක සමාන වෙන්න ඕනේ. එහෙම කතාවක් නෑ හොඳේ. මට්ටම් දෙක සමාන වෙන්න ඕනේ. එහෙම කතාවක් නෑ. දැන් මොකද වෙන්නේ? එතනින් දැන් විද්‍යුතය සපයනවා. සැපෙව්වෙන් පස්සේ වෙන්නේ ඇනෝඩය. ඇනෝඩය ධනාග්‍රය. ඇනෝඩයේදී සිද්ධ වෙන්නේ මේකෙදින් ළමයි සෝඩියම් ක්ලෝරයිඩ් Cl- 2 Cl- Aq ඊතලයක් Cl2 ගෑස් ධන 2 ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. කැතෝඩයේදී වෙන්නේ ඇනෝඩයේ ධනාග්‍රය කැතෝඩයේ ඍණාග්‍රය 2 ජලය ධන 2 ඉලෙක්ට්‍රෝන H2 ගෑස් ධන 2 OH- කියලා ගන්න පුළුවන්. කෝෂ ප්‍රතික්‍රියාව වෙන්නේ ළමයි මේ දෙක එකතු කරන්න ඕනේ. 2 Cl- Aq ධන 2 ජලය ඊතලයක් Cl2 ගෑස් ධන H2 ගෑස් ධන 2 OH- Aq. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි ළමයි අන්තිමටම සිද්ධ වෙන්නේ. අහන්න. දැන් ළමයි මෙන්න මෙතනදී මේකෙන් ක්ලෝරින් වායුව පිට වෙනවා. ක්ලෝරින් පිට වෙන කිසිම තැනක ළමයි වානේ දාන්නේ නැහැ. හරිද? මෙතනින් ක්ලෝරින් පිට වෙනවා. Cl2 වායුව පිට වෙනවා. ඊට මෙතනින් පිට වෙනවා Cl2 ඇනෝඩින් කැතෝඩින් ළමයි හයිඩ්‍රජන් පිට වෙනවා. මෙතනින් හයිඩ්‍රජන් පිට වෙනවා නල දාලි වෙරලා මේව වෙන් කර ගන්න. දැන් ළමයි මේ හයිඩ්‍රජන් ක්ලෝරින් එකතු වෙන්නත් බෑ. හොඳේ හයිඩ්‍රජන් ක්ලෝරින් එකතු වෙනකන් නතර කරන්න ඕනේ. මේ පටලේ ඒකත් නතර කරලා දින්නේ. මොකද මේකේ හයිඩ්‍රජන් ක්ලෝරින් එකතු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එimhe ළමයි හයිඩ්‍රජන් ක්ලෝරින් එකතු වෙලා HCl හදනවා. ඒ HCl ආපහු කාත් එක්කද මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මෙතන හැදෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ආයි NaCl වෙන්න පුළුවන්. ඒ නිසා ළමයි හයිඩ්‍රජන් ක්ලෝරින් එකතු වීම නතර කරන්න ඕනේ. දැන් මෙන්න මේ පටලයෙන් කරන්නේ හරිද? දැන් මේ පටලේ ළමයි කාට යන්න දෙනවද? ධන අයන වලට යන්න දෙනවා. ඍණ අයන වලට යන්න දෙන්නේ නැහැ. දැන් ඍණ අයන හැදෙන්නේ කොයිද? මේකෙන් හයිඩ්‍රජන් වායු බුබුලු පිට වෙනවා. දැන් හරිද? ජලය මෙන්න මේ OH- හැදෙන මෙහෙ. මේ හැදෙන OH- එක මේ හැදෙන OH- එක එන්න හදන ළමයි මේ පැත්තට. OH- එන හරිනේ මේ පැත්තට එන්න හදනවා. හැබැයි මේ OH- එන එක මෙයා ඍණ අයන වලට යන්න දෙන්නේ නැහැ නේ මේ පටලේ. ඍණ අයන වලට යන්න දෙන්නේ නිසා OH- ආවට මෙතන ඉහට යන්න බෑ. ආවොත් කේස් මම අර මුලින්ම කිව්ව ළමයි ආවොත් කේස් මෙතන ඉහට යන්න බෑ. ඒ නිසා ළමයි OH- අයන මෙතන යන්නේ නැතුව මේ කුටීරය තුලම නතර වෙනවා. එන්නේ නැහැ. යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මං කිව්වා ධන අයන වලට යන්න දෙන්නවයි කියලා. දැන් මොකද වෙන්නේ ළමයි? දැන් බලන්න මේකේ දාලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් දාලා තියෙන්නේ. ක්ලෝරින් අයින් වෙනවා. Cl- අයින් වෙනවා. එතනනේ සෝඩියම් තනි වෙනවා. සෝඩියම් අයන තනි වෙනවා. දැන් වැන්දපු වෙනවා. හරිද? එතනනේ සෝඩියම් අයන මේ පැත්තේ තනි වෙනවා. දැන් මොකද කරන්න වෙන්නේ? දැන් මෙහි OH- මෙහි ඍණ වැඩි වෙනවා. මෙහි ඍණ වැඩි වෙනවා. මෙහි ධන වැඩි වෙනවා. මෙහි ධන වැඩි වෙනවා. දැන් උදාසීන භාවය රැක ගන්න ඕනේ. දැන් කවුරු හරි එක්ක ඍණ මෙහෙට එන්න ඕනේ, එක්ක ධන හරියට යන්න ඕනේ, එක්ක ওই දෙකම වෙන්න ඕනේ. නමුත් ඍණ වලට මෙහි නම් මෙහෙට එන්න දෙන්නේ නැති නිසා ධන අයන මෙන්න මෙහෙට ගමන් කරන්න ගන්නවා. Na+ අයන මෙන්න මේ කෝෂය තුල ඇනෝඩ් කුටීරේ නම් කැතෝඩ් කුටීරේට ගමන් කරන්න ගන්නවා. තේරෙනවනේ? ඔන්න ඕකෙන් තමයි ළමයි අපි කියන්නේ විද්‍යුත් උදාසීන භාවය රැක ගන්නවයි කියලා. කෙනෙක්ට ඕන නම් අර මම මෙන්න මෙතන මේක තමයි ළමයි ප්‍රතික්‍රියා වශයෙන් දීලා තියෙන්නේ. හොඳ. මේක දැන් ප්‍රතික්‍රියා වශයෙන් දීලා තියෙන්නේ. මේක සම්පත් පොතේ කියනවා කැතෝඩයේදී H+ අයන විසර්ජනය වෙනවා. H+ අයන විසර්ජනය වෙලා හරිද? H2 ගෑස් බවට පත් වෙනවා. එතකොට ජලාණු අයනීකරණය වෙලා OH- H+OH- බවට පත් වෙනවා. මොකද H+ අයින් කරනකොට මේක මෙහෙට එන්න ගන්නවා. මේ දෙක එකතු කරාම 2H+ 2H+ කැපිලා ගිහලා මෙහා එනවා.
ඔන්න ඔහොම පැහැදිලි කිරීමක් තියෙනවා. හොඳේ. ඒ කියන්නේ දැන් කැතෝඩයේදී H+ විසර්ජනය වෙනවා කියලා කියනවා. H+ විසර්ජනය වුණාන් පස්සේ හරිද ජලය අයනීකරණය වෙලා මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඔන්න ඔහොම සඳහනක් තියෙනවා. හරිනේ. ඒක ළමයි පරණ ක්‍රමයක්. ඔයා O level පොත බැලුවොත් එimhe O level වල තියෙන විද්‍යුත් රසායනය කියලා කොටසක්. ඒ O level වල තියෙන විද්‍යුත් රසායනය පැහැදිලි කරන්නේ ඔන්න ඔය විදියට. H+ අයන ඇවිල්ලා මේ විදියට. හැබැයි A level වල 13 වෙනි පාඩම A level වල තියෙන ඒකේ ළමයි ඔය H+ කතාව කියන්නේ නැහැ. හොඳේ. කෙලින්ම ජලය විසර්ජනය වෙනවා කියලා තමයි කියන්නේ. සහ ඒක තමයි හරි එක. ඒතර කෙලින්ම ජලය ලියන එක තමයි වඩා හොඳ. නමුත් මෙහෙම H+ මේ වෙලා එනවා කියලා කියනවා. කියන්නේ දෙනවන්නේ. එතකොට ළමයි මෙන්න මෙතනින් දානවා සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. දැන් ළමයි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණේ දැන් මේව වෙනකොට Na+ අරහෙට අයින් වෙනවා. Cl- මෙතනින් Cl2 ලෙස හරිනේ වායුව බවට පත් වෙලා යනවා. දැන් මේක දිගටම කරනකොට මේකේ සෝඩියම් ක්ලෝරයිඩ්ගේ සාන්ද්‍රණය අඩු වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ්ගේ සාන්ද්‍රණය අඩු වෙනකොට මෙතනත් ළමයි ජලය විසර්ජනය වෙන්න පටන් ගන්න පුළුවන්. හරිද? ජලය විසර්ජනය වෙන්න පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. මොකද්ද ක්‍රියාවලිය? ජලයට පුළුවන් ළමයි ඔක්සිකරණය ඔක්සියන්න. මේ ඔක්සියන්න ක්‍රියාවලිය ජලය විසර්ජනය වෙන්න පුළුවන්. O2 gas ධන 4H+ AQ ධන 4 ඉලෙක්ට්‍රෝන. දැන් මේක උනොත් මොකද වෙන්නේ? මේක උනොත් මාර කේස් තොගයක් වෙනවා හරිනේ. අංක 1. මේ හැදෙන H+ එක කින්ද දෙනවද? මේ හැදෙන H+ එක මේ කුටීරේ ඉඳලා මේ කුටීරයට එන්න ගන්නවා. දැන් මේ කුටීරේ ඉඳලා මේ කුටීරයට H+ ආවොත් එimhe මේක හැදෙන OH- එක උදාසීන කළා ආපහු මේකේ ජලය හදනවා. දැන් අපි මේ හදන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට OH- ඉතුරු වෙන්න ඕනේ. හැබැයි මෙහෙන් H+ ඇවිල්ලා මෙහෙට ආවොත් එimhe හරිද තේරෙනවනේ? මෙහෙට ආවොත් එහෙම මේ හැදෙන OH- එක ජලය බවට පත් කළා ඒ OH- එක උදාසීන කරලා දානවා. ඒක එකක්. තේරෙනවනේ? ඒක එකක්. මොකද ධනායන වලට මේක යන්න දෙනවනේ. ධනායන වලට යන්න දෙනවා. හරිද? ධනායන වලට යන්න දෙන්න නිසා හරිද? මේ ප්‍රතික්‍රියාව වෙන්න බෑ. එතකොට මේ ප්‍රතික්‍රියාවයි මේකයි යමේ තරංග කරන ප්‍රතික්‍රියා දෙකක්. හොඳේ මේක තරංග කරන ප්‍රතික්‍රියා දෙකක්. මෙයාගේ අධි සාන්ද්‍රණය හමුවේ මේ දාන සෝඩියම් ක්ලෝරයිඩ්ගේ අධි සාන්ද්‍රණය හමුවේ තමයි මේක සිද්ධ වෙන්නේ. හරිද? ඒ නිසා සාන්ද්‍රණය වැඩියෙන් තියා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙතනට දාන්නේ 126ක ස්කන්ධ ප්‍රස්ථතයක් තියෙන අන්නේ බ්‍රයින් ද්‍රාවණයෙන් 126ක් NaCl තියෙන්නේ. මේකෙන් එළියට ගන්නව ළමයි මේක විසර්ජනය වෙලා යම් කාලයකදී 124ක ප්‍රස්ථතය. ඒ කියන්නේ 102ක් විතරක් විසර්ජනය වෙනකොට හරිනේ මෙතනින් ආපහු මේකෙන් ගන්නවා. ආපහු ළමයි මේක සාන්ද්‍ර කරලා රත් කළා හරි මොකක් හරි ක්‍රමයකින් සාන්ද්‍ර කරලා ආයි මේකට දානවා. ආයි අඩු වෙනකොට ආයි ගන්නවා. මෙහෙන් ওই විදිහට මේ පැත්ත ක්‍රියාත්මක වෙනවා. ජලය මෙහෙන් දානවා. මෙතනින් එන ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උයි ජලයයි තියෙන ද්‍රාවණයක් මෙහෙන් එනවා. පස්සේ මේක රත් කරලා ඉවරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්පටික හදා ගන්නවා. තේරෙනවනේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්පටික හදා ගන්නවා. ඊට පස්සේ මේකෙන් මේව කරලා. ඊළඟ ළමයි මූලිකවම තියෙන්නේ මෙන්න මේකේ තේරුම් ගන්න. මේකේ මූලිකවම තියෙන්නේ තේරුම් ගන්න මෙන්න මේවා ටික. මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක ළමයි සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් එක හරිද? මෙන්න මේ පාවිච්චි කරන බ්‍රයින් ද්‍රාවණය මූදු ජලයෙන් හදාගන්නේ මේ බ්‍රයින් ද්‍රාවණය ළමයි ඉතා පිරිසිදු වෙන්න ඕනේ. මේක ඉතා පිරිසිදු වෙන්න ඕනේ. මේකේ ළමයි මේ විද්‍යුත් විච්ඡේදනයට බාධා කරන අයන වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි මැග්නීසියම් අයන, එකක් තමයි කැල්සියම් අයන. මැග්නීසියම් අයන. දැන් මැග්නීසියම් අයන තිබ්බොත් එimhe නිකන් හරි මේකේ මැග්නීසියම් අයන තිබ්බොත් මොකද වෙන්නේ? මැග්නීසියම් 2+ සහ කැල්සියම් 2+ තිබ්බොත් මොකද වෙන්නේ? මේ මැග්නීසියම් 2+ අයන ළමයි මෙන්න මෙතනින් ඒ ධනායන වලට යන්න දෙනවනේ. මේක මෙන්න මෙහෙට යන්න ගන්න. ධනායන මෙහෙට යන්න ගන්න. මෙහි ගියොත් එimhe ළමයි මේකෙන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ඒක නිසා මැග්නීසියම් අයන තියෙන්න බෑ මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේ. කැල්සියමුත් ඔය කතන්දරේම තියෙනවා ළමයි. කැල්සියමුත් මෙහෙට යන්න බෑ. හරිද? කැල්සියමුත් එහෙම යන්න බෑ. ඊට පස්සේ මේක අයින් කරනවා. තව සල්ෆේට් තිබ්බත් ළමයි හරියට දෙනවන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල විද්‍යුත් විච්ඡේදනයට බාධා කරනවා. එතකොට සල්ෆේට් අයන වලින් එතන මෙන්න මෙතනින් කරන්නේ මේ මැග්නීසියම් තිබ්බොත් මේ මුදු ජලයේ මැග්නීසියම් 2+ අයින් කරන්න මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මෙන් පස්සේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙලා හරිද 2යි Na+ බවට පත් වෙනවා. Na+ තිබ්බට අවුලක් නැහැ නේද? Na+ කොහොමද තියෙනවනේ මේකේ. ඊට පස්සේ කැල්සියම් තිබ්බොත් එimhe සෝඩියම් කාබනේට් දානවා ඒක අයින් කරන්න.
සෝඩියම් කාබනේට් දැම්මෙන් පස්සේ මේකේ කැල්සියම් කාබනේට් අවක්ෂේප කරගෙන ඒක පෙරලා අයින් කරනවා ධන සෝඩියම් Na+ අයින් ඊළඟට තුන්වෙනුව තියෙන්නේ සල්ෆේට් අයින් කරන්න බේරියම් ක්ලෝරයිඩ් දානවා. බේරියම් ක්ලෝරයිඩ් දාලි වෙරලා මේකෙන් බේරියම් සල්ෆේට් විදියට මේ සල්ෆේට් අයින් කරලා දානවා. බේරියම් සල්ෆේට් විදියට මේ සල්ෆේට් අයින් කරනවා. එතකොට එනවා ක්ලෝරයිඩ් අයන තියෙනවා. ක්ලෝරයිඩ් තිබ්බයි කියලා ප්‍රශ්නයක් නැහැ. අපි කොහොමද මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් දාන නිසා. ඔන්න ඔය අයන තුන මුලින්ම අයින් කරලා ළමයි පිරිසිදු කරලා ගන්න බ්‍රයින් ද්‍රාවණය තමයි මෙතනට දාන්නේ. හරිද? ඒ පිරිසිදු බ්‍රයින් ද්‍රාවණය දාලා විද්‍යුත් විච්ඡේදනය කරනවා. පටලයකින් වෙන් කරලා තින්නේ මේ පටලය කරන්නේ ළමයි ධන අයන වලට යන්න දෙනවා ඍණ අයන වලට යන්න දෙන්නේ නැහැ. ඒක නිසා ඇනෝඩ කුටීරේ ඉඳන් කැතෝඩ කුටීරේට Na+ යනවා. කැතෝඩ කුටීරේ ඉඳන් එන්න හදන ඍණ අයන ධන කියන්නේ ඇනෝඩ කුටීරේට එන්න හදන ධන අයනට එන්න දෙන්නේ නැහැ මේ ප්‍රාචීරය විසින්. හරිනේ ප්‍රාචීරය විසින් පටලය විසින් එන්න දෙන්නේ නැහැ. හරිනේ එයා ධන අයන වලට යන්න දෙන ඍණ අයන වලට යන්න දෙන්නේ නැති එක. ඔය ටික තමයි ළමයි මූලිකවම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය ඒවා තේරුම් ගන්න ඕනේ ඒවා ටිකට තියෙන්නේ. මේකේ තව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මෙන්න මේකේ. හරිද? මේකේ අර කැතෝඩේ සම්පත් පොතේ ලියලා තියෙන ළමයි කැතෝඩේ ජලය විසර්ජනය වෙන්නේ මෙහි විදියට කියලා. මුලින්ම H+H2 බවට පත් වෙනවා. ඊට පස්සේ ජලය විඝටනය වෙලා ඇවිල්ලා තේරෙනවනේ ජලය විඝටනය වෙලා ඇවිල්ලා හරිනේ H+OH- නිදහස් කරනවා. H+ අයින් කරන නිසා කැතෝඩේදී OH- සාන්ද්‍රණය එන්න වැඩි වෙනවා. ඒ OH- ද මෙහි නම් මෙහෙට යන්න දෙන්නේ නැහැ. මේ පැත්තේ OH- ඉතුරු වෙනවා. එහා පැත්තෙන් Na+ එනවා. ඒ නිසා මේ පැත්ත කැතෝඩ කුටීරය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් බවට ක්‍රමයෙන් පත් වෙනවා. අපි සංසුද්ධ ජලය දාන්නේ මෙහෙන්. පස්සේ මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් බවට පත් වෙනවා. ඔන්න ඔය මූලික කරුණු ටික තමයි ළමයි ඔකේ තියෙන්නේ. ওই ටික හරියට තේරුම් ගත්තොත් එහෙම ඊට පස්සේ ඔයාට මේකට මොන ප්‍රශ්නයක් ආවත් උත්තර දෙන්න පුළුවන්. හරි. මම විනාඩි කිහිපයක් දෙන්නම් ළමයි. ඔයා මේක පොඩ්ඩක් සටහන කියන තැන වෙනකම් පාඩම් බලා ගන්න. පිටු අංක 3 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කියන තැනේ පටන් අරගෙන පිටු අංක 4 සටහන කියන තැන වෙනකම් පොඩ්ඩක් බලා ගන්න. විනාඩි 3ක් දෙන්නම්. විනාඩි 4ක් විතර දෙන්නම් අංකල බලා ගන්න. අන්න මේකේ තියෙන ළමයි සටහන පිටු අංක 4 රසදිය කෝෂ ක්‍රමය පදනම් කර ගනිමින් මුල් යුගයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන ලදී. ඒත් පරිසරයේ රසදිය නිදහස් වීමට හැකියාවක් තිබීම හා නිපදවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ආශ්‍රිතව ඉතා ස්වල්ප වශයෙන් රසදිය අන්තර්ගතව තිබීම එහි ප්‍රධාන අවාසි වේ. පඩල කෝෂය ප්‍රාචීර කෝෂය බොහෝ දුරට එක සමාන වේ. වෙනසව ගැන මම කියන්නම්. මෙතන ප්‍රාචීරයේ ළමයි, ඒ කියන්නේ දැන් මේ රසායන විද්‍යාවේ තියෙන ළමයි බහුආයක කියලා කොටසක් වෙනම. ඒකේ දැන් තව දුරටත් ගිහලා නැනෝ කෙමිස්ට්‍රි කියලා එකකුත් ඇවිල්ලා තින්නේ. නැනෝ කියලා එකකුත් නැනෝ කෙමිස්ට්‍රි කියලා එකකුත් වර්ධනය වෙලා තින්නේ. එතකොට ළමයි මෙන්න මේ පටලය එහෙම බහුආයක වලින් හදපු හරිනේ දියුණු පටලයක්. එතකොට ළමයි මේ පටලය හොයාගන්න කලින් මේ නිෂ්පාදනය සඳහා මෙහෙම පටලයක් පාවිච්චි කරලා තියෙන එක ඇස්බෙස්ටෝස් එකක්. හරිද? ඒක ඇස්බෙස්ටෝස් එකක්. ඇස්බෙස්ටෝස් කියන්නේ පස්සේ කාලෙක හොයාගෙන තියෙන පිළිකා කාරකයක් කියලා. ඒතර මේ ඇස්බෙස්ටෝස් කියලා කියන්නේ නිකන් අපි තුමු නිකන් මොකද්ද? නිකන් කාඩ්බෝඩ් එකක් වගේ එකක්. හරිනේ කාඩ්බෝඩ් දැම්මා වගේ එකක් තියෙන්නේ. හරිනේ මෙහෙම දානවා. එතකොට මෙයා මේ විදියට හරිනේ මේ විදියට මේ ධන අයන වලට යන්න දෙනව ඍණ අයන වලටද යන්න දෙන්නේ නැහැ කියලා එකක් නෑ යාට. කියනවනේ යාට එහෙම එකක් කරන්න බෑ. ඒක නිසා ඒ කාලේ කරලා තියෙන්නේ මෙහෙම ඇනෝඩයයි. මේ තමයි ඇනෝඩ කුටීරය. මේ තමයි ඇනෝඩ කුටීරය. මේක ළමයි පාවිච්චි කරපු ඇනෝඩ කුටීරය සහ මේ තමයි කැතෝඩ කුටීරය. කැතෝඩ කුටීරය මේ වලදී පාවිච්චි කරපු ඇනෝඩ සහ කැතෝඩ ගැන ළමයි සම්පත් පොතේ සඳහනක් නැහැ. නමුත් මම ඒ ගැන කියන්නම් මෙන්න මේවා කියලා දැම්මේ. ඇනෝඩයට දැම්මේ ළමයි මිනිරන්. ඇනෝඩයට දැම්මේ මිනිරන් කාබන් ඇනෝඩයකුයි
හරිද? වානේ කැතෝඩයකුයි තමයි දැම්මේ. වානේ දාන්නේ ළමයි ලාභෙට කැතෝඩේ ඍණ වානේ කැතෝඩය. වානේ කියලා කියන්නේ යකඩ හරන දෙනවනේ යකඩ කැතෝඩයක් දැම්මේ. දැන් මෙන්න මෙතනදී මෙහෙන් දාන්න ළමයි බ්‍රයින් ද්‍රාවණය. මේක තමයි බ්‍රයින් ද්‍රාවණය. මේක ළමයි සඳහන් කරලා තියෙන්නේ මෙන්න මෙච්චරයි. හරිද? මෙන්න මෙච්චරයි සඳහන් කරලා තියෙන්නේ. මෙහෙන් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ගන්න මෙහෙන්. මේක ළමයි සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ ද්‍රව මට්ටම් දෙක ගැන පොඩ්ඩක් සඳහන් කරලා තියෙනවා. මෙතනින් ක්ලෝරින් පිට වෙනවා. මෙතනින් පිට වෙනවා. හයිඩ්‍රජන් පිට වෙනවා. අහන්න පොඩ්ඩක්. දැන් ළමයි මේ ඇස්බෙස්ටස් ප්‍රාචීරය ඔන්න ඕක තමයි ළමයි වෙනස. දැන් රූප සටහන පවා එක වගේනේ බොහෝ දුරට. හරිනේ? ඇස්බෙස්ටස් ප්‍රාචීරය ඒක ළමයි අර මේ පඩල තරම් එහෙම දියුණු පඩලයක් නෙමෙයි. හරිනේ? එහෙම බේම ධනායන ඍණායන වලට යන්න දෙන්න එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඒක නිසා ළමයි මෙහෙන් හැදෙන OH- අයන මේකේ හැදෙන OH- අයන මෙහෙට එන එක නතර කරන්නේ ද්‍රවස්ථිතික පීඩනය මගින්. ඒ කියන්නේ ඒක නිසා මේගොල්ලෝ ඇනෝඩ කුටීරයේ ද්‍රව මට්ටම උඩින් තියාගෙන කැතෝඩ කුටීරයේ ද්‍රව මට්ටම පල්ලෙහාන් තියන් ඉන්නේ හැමතිස්සෙම. හරිද? මෙහෙන් ජලය දාන්න තියෙනවා. දාලි වෙලා අඩුවෙන් දාලි වෙලා හරින දෙනවනේ. මෙහෙ මට්ටම උඩින් තියාගෙන මෙහෙ මට්ටම හැමතිස්සෙම පල්ලෙහාන් තියන් ඉන්නේ. ඒතර අර ද්‍රවස්ථිතික පීඩණයෙන් තල්ලුවක් යනවනේ හරියට. ඒ තල්ලු හරහා සිද්ධ වෙන එකක් මිසක මෙහෙන් OH- එකට මෙහෙට එන්න දෙන්නේ නැහැ. ඒක ලොකු සාර්ථකත්වයක් නැහැ. හොඳ. ඒ කියන්නේ සාර්ථක නැත්තේම නැහැ. අර සාර්ථකත්වයක් තියෙනවා. නමුත් මේක ආයි කොල්ටියරම ආයි රිනයන වලට යන්න දෙන්නෙම නැහැ. තේනවනේ. ඔන්න ඕකත නිසා තමයි ළමයි මේක එක තැනක කියනවා ඔය පිටුවංක 4 සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා ලියලා තියෙන තියෙනවා ළමයි ඩොට් පේලි ටික. ඒකේ අන්තිමට කියනවා පටල කෝෂ භාවිතයේදී ඇතිවන වාසි වනුයේ නිපදවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංසුද්ධතාවය ඉහළ වීම. ඒකට තමයි එක හේතුවක් තමයි මේක. තේරෙනවනේ? මෙන්න මේ පටලේ පාවිච්චි කිරීම තමයි ඒකට හේතුව. දෙවෙනි එක තමයි ළමයි අඩු විද්‍යුත් ප්‍රමාණයක් භාවිතා වීම. අඩු විද්‍යුත් ප්‍රමාණයක් භාවිතා වෙන්නේ මෙන්න මේ ඇනෝඩ කැතෝඩ පාවිච්චි කරන මේ ලෝහ නිසා. හරිද? ඊට පස්සේ පාරිසරික බලපෑම අවම වීම. පාරිසරික බලපෑම කියන්නේ ළමයි ඔතන කියන්නේ එකක් තමයි කලින් එකේ රසදියත් බාහිර පරිසරයට එනවා. රසදිය කියන්නේ ඉතාමත්ම විස බැර ලෝහයක්. මෙතනදී අනිත් එක තමයි මේ ඇස්බෙස්ටස් ප්‍රාචීරය. මේ පාවිච්චි කරන මේ ඇස්බෙස්ටස් ප්‍රාචීර මේවත් තමයි පස්සේ කාලෙක හොයාගන්නවා පිළිකා කාරක කියලා. ඒ නිසා ළමයි පාරිසරික බලපෑම අවම වීම කියලා කියන්නේ මෙන්න මේ පඩලේ පාවිච්චි කිරීම නිසා. එනනේ ඔන්න ඔය කරුණු නිසා තමයි ළමයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංසුද්ධතාවය ඉහළයි. මේ ඇනෝඩ කැතෝඩ පාවිච්චි කරන නිසා මේ වගේ ලෝහ පාවිච්චි කරන නිසා මේකේ විද්‍යුතයත් අඩුයි. ඇස්බෙස්ටස් ප්‍රාචීරයක් පාවිච්චි කරන්නේ නැති නිසා මෙතනදී පාරිසරික බලපෑමක් අවම වෙලා තියෙනවා. හරියට තේරෙනවනේ? අවම වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා ළමයි මෙන්න මෙතනදී කියවපු දැන ගන්න තුන්වෙනි පේලිය කියවන්නේ මේ සටහන යටතේ තියෙන තුන්වෙනි පේලිය. පඩල කෝෂය හා ප්‍රාචීර කෝෂය බොහෝ දුරට එක සමාන වේ. ප්‍රධානතම වෙනස වන්නේ ප්‍රාචීර කෝෂයේදී පාරගම්‍ය පඩලයක් වෙනුවට ඇස්බෙස්ටෝස් ප්‍රාචීරයක් යොදා තිබීමයි. පඩල කෝෂය හා සැසඳූ විට ප්‍රාචීර කෝෂයේ ඇනෝඩ කුටීරයේ ද්‍රව මට්ටම කැතෝඩ කුටීරයේ ද්‍රව මට්ටමට වඩා වැඩිය. ඒ නිසා ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය හරහා ද්‍රවස්ථිතික පීඩනයක් ඇනෝඩ කුටීර ද්‍රාවණයේ සිට කැතෝඩ කුටීර ද්‍රාවණයට ක්‍රියාත්මක වේ. ඇනෝඩ කුටීරයේ සිට කැතෝඩ කුටීරයට Na+ අයන සංක්‍රමණය වීම කෙරෙහි ඒ ද්‍රවස්ථිත පීඩනයේ බලපෑමක් ඇත. කියන්නේ Na+ අයන මෙහි නම් යනවා. මෙහි නම් Na+ අයන යනවා. OH- අයන එක නතර කරනවා. හරිද? ඒ ද්‍රවස්ථිතික පීඩනය මේක 100%ක් සාර්ථක නැහැ හොඳේ. ඊට පස්සේ කියනවා කියන්නේ මේක තරම් සාර්ථක නැහැ. ඇනෝඩ කුටීරයේ සිට ඇනෝඩ කුටීරයේ කැතෝඩ ද්‍රාවණයේ සිට ඇනෝඩ ද්‍රාවණය දක්වා OH- අයන සංක්‍රමණය වීම වැළැක්වීමට ඒ ද්‍රවස්ථිතික පීඩන බලපෑම හේතු වේ. එහෙත් පඩල කෝෂයේදී ධන අයන සංක්‍රමණය සඳහා පමණක් ඉඩ ඇති පඩලයක් කැතෝඩය හා ඇනෝඩය අතර වෙන් කර ඇත. තේරෙනවනේ? ඔන්න විස්තර ටික තමයි ළමයි තියන්නේ. ඔතන පොඩි ඉඩක් තියලා තියෙනවා ළමයි. ඒ පොඩි ඉඩට තමයි ළමයි මෙන්න මේ පින්තූරය ඇඳ ගන්න ඕනේ ඔයා. තොලම මේ ඒ කියන්නේ ඔයාලට විභාග ප්‍රශ්න පත්‍රය ඇහුවොත් අහන්නේ මේ පටලය ගැන අහන්න පුළුවන් ප්‍රාචීරය ගැන. ඊට පස්සේ මේ කුටීර දෙකේ මේක අහන්න පුළුවන්. මේකේ සංසුද්ධතාවයට වඩා මේක වැඩි කියන එක කියන්න පුළුවන්.
ඕවා තමයි අහන්නේ මම මේවා දැම්මේ ළමයි වැඩි කරුණු වශයෙන් මේවා සම්පත් පොතේ සඳහන් නැහැ කියලා කියන්නමයි මේවා අහන්නේ නැහැ. හොඳේ දෙනවනේ මේවා අහන්නේ නැහැ. මේ ඇනෝඩ පාවිච්චි කරන්නේ මොනවද? කැතෝඩ පාවිච්චි කරන්නේ මොනවද කියලා. මෙන්න මේ ද්‍රවස්ථිතික පීඩනය පවත්වා ගැනීම සඳහා ඇනෝඩේ ද්‍රව මට්ටම කැතෝඩේ ද්‍රව මට්ටමට වඩා වැඩියෙන් තියාගෙන ඉන්නවා කියලා තමයි ළමයි ගන්න තියෙන්නේ. මට මතක විදියට ළමයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා 2006 අවුරුද්දේ. දැන් ආපහු අවුරුදු 20ක් වෙනවා මේ වෙනකොට 2006 නම් 2026 කියන්නේ. මේ පාර නම් මොන හරි දැන් ගිය පාරත් ඒවි කියලා දැන් කාලයකින් නම් දැන් අවුරුදු කීපයක් වෙලී නම් ළමයි හිතනවා අරනේ ඒවි කියලා. අන්නේ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය මොකද ප්‍රශ්න ටිකකුත් දෙන්න පුළුවන් අරනේ ප්‍රශ්න අහන්න පුළුවන් තැනක් තියෙනවා කරුණු තියෙනවා අරනේ Na+ ඇයි යන්න දෙන්න බැරි කාටද ධන අයන වලටද යන්න දෙන්න පුළුවන් ඍණ අයන වලටද යන්න දෙන්න පුළුවන් එහෙම එහෙම 2006 එනකොට ළමයි මේ කෝෂේ නැහැ හොඳේ මේ කෝෂෙන්නේ මට මතක නැහැ ගිය සිලබස් එකේද ඔයගොල්ලෝ සිලබස් එකේද කියලා නෑ ගිය සිලබස් එකේ නම් තියෙනවා ඊට කලින් සිලබස් එකේ නෑ 2006 තිබ්බ ළමයි මේ ඇස්බෙස්ටස් ප්‍රාචීරයේ තියෙන මෙන්න මේ කෝෂය අරනේ මේ කෝෂයෙන් තමයි ප්‍රශ්නයක් ඇවිල්ලා තින්නේ මේ කෝෂයෙන් තාම ප්‍රශ්නයක් ඇවිල්ලා නැද්ද මන්ද මම දැන් බලමයි මම මෑතක දැකලා නැහැ කොහොම මෙන්න මේක බොහෝ විට එකක් එන්න ඉඩ තියෙන තැනක් හොඳේ එන්න ඉඩ තියෙන තැනක් හරි ඕකේ තියෙන ළමයි පොඩි පොඩි කරුණු හරිනේ අර ක්ලෝරින් ජලයේදී වෙන කතාවක් කියනවා හරිනේ H2Cl2 කතාවෙන් හරිනේ ඊට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රයෝජන තියෙනවා ක්ලෝරින් වල ප්‍රයෝජන තියෙනවා හයිඩ්‍රජන් වල ප්‍රයෝජන තියෙනවා ලබන සතිය ළමයි අපි සබන් නිෂ්පාදනයයි ජලයේ කඩනත්යයි දෙකම එකට කරන හොඳේ ජලයේ කඩනත්යයි සබන් නිෂ්පාදනයයි දෙක එකට කරනවා හරිනේ ජලයේ කඩනත්ය සහ සබන් නිෂ්පාදනය කියන කරුණු දෙක එකට කරනවා හරි එහෙනම් මේක ලියා ගන්න මේක ලියාගෙන අපි ලබන සතිය පන්තියේදී හම්බෙමු. Good night.